කරණීය මෙත්ත සූත්‍රය. මේ මෙත්ත සූත්‍රය නමින්ද හඳුන්වනු ලබනවා. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ කුද්දක පාඨ පාළි යටතේ නවවෙනි සූත්‍රය ලෙස මෙත්ත සූත්‍රය සඳහන්ව තිබෙනවා. එහි අදහස් පහත පරිදි වේ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජෝච සෝජෝච සෝජෝචස්ස මුදු අනතිමානි. යම් මේ ශාන්තිපද සංඛ්‍යාත නිර්වාණයෙක් වේද, එයට පැමිණ නොහොත් එය අවබෝධ කොට වසනු කැමැති අභිහෘදය සලසා ගැනීමෙහි දක්ෂයා විසින් එයට සුදුසු දේ කළ යුතුය. නිවනට පැමිණ වසනු කැමැත්තේ සති ප්‍රතිවේධය පිණිස පිළිපදින්නට නොහොත් කිසුණු පිරියම් කිරීම, වත් සමාදන් වීම ආදී සියලු කාර්යයන් කරන්නට දක්ෂයෙක් වන්නේය. දක්ෂයෙක් විය යුතුය. ඍජු වන්නේය. එක්වරක් ඍජු වීමෙන් නොනැවති දිවි ඇති තාක් මනාකොට ඍජු වන්නේය. අන්‍යයන්ගේ අවවාද මනාකොට පිළිගැනීම වශයෙන් සුවච වන්නේය. මෘදු වන්නේය. අතිමාන ඇත්තේ නොවන්නේය. දෙවැනි ගාථා. සන්තොස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලහුක වොත්තේ සන්දේන්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ. අදහස. ලද දෙයින් සතුටු වන්නෙක්ද, පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක්ද, ස්වකීය ශ්‍රමණ ධර්මය කිරීමට පමණක් සීමා වූ ස්වල්ප කටයුතු ඇත්තෙක්ද, සැහැල්ලු පැවතුම් ඇත්තෙක්ද, සංහොන් ඉඳුරන් ඇත්තෙක්ද, ප්‍රඥා ඇත්තෙක්ද, හැඩි දැඩි අසංවර ගති නැත්තෙක්ද, කුලයන් කෙරෙහි සිව්පසෙහි ඇලීම් ආදී වශයෙන් නොවල්නෙක්ද වන්නේය. තෙවන ගාථාව. නචකොද්දන් සමාචරේ කෙංචියේන විඤ්ඤු පරේ උපවදෙය්‍යෝ සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. නොවිනති අන්‍යයන් නින්දා කරන සුළු වරදක්වත් නොකරන්නේය. සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා, බය නැත්තෝ වෙත්වා, සුඛිත සිත් ඇත්තෝ වෙත්වා ඊ. හතරවෙනි ගාථාව. ඒකේචි පාන බහුදත්තෙහි තසාවා තාවරාවා අනවසේසා දීඝා වායේ මහන්තාවා මජ්ජිමා රස කානුක තෝලා. තෘෂ්ණා බය සහිත හේයින් තැතිගන්නා සුළු ඌද, තෘෂ්ණා බය ප්‍රහීන කළ හේයින් ස්ථාවර ඌද යම්කිසි සත්වයෝ ඇත්තාහු නම් ඒ සියලු දෙනාද නාගාදී දික් ශරීර ඇත්තෝද, මත්ස්‍ය හස්ති අසුර ආදී මහත් ශරීර ඇත්තෝද, අශ්ව ගව මහේෂ ආදී මධ්‍යම ප්‍රමාණ ශරීර ඇත්තෝද, වාමන ආදී මිටසිරුරු ඇත්තෝද, පීවි ඇසට නොපෙනෙන ඉතා සියුම් ශරීර ඇත්තෝද, මසු කැසුබු ආදී ස්ථූල ශරීර ඇත්තෝද යනුයි. පස්වෙනි ගාථාව. දිට්ඨා වායේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ බහුතා වාසං භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අදහස. ඇස් හමුවට පැමිණීම් වශයෙන් දුටු සත්තුද, ඈත සිටි හේයින් නුදුටු සත්තුද, යම් සත්ව කෙනෙක් දුරත් ළඟත් වසත් නම් ඔහුද ඉපදීම අවසන් කළ සත්වයෝද ශීනාශ්‍රව, මතු ඉපදීම සොයන සේක පුතජන සත්වයෝද යන මේ සියලු සත්වයෝ සුඛිත සිත් ඇත්තෝ වෙත්වා ඊද මෙත් වඩන්නේය. හයවෙනි ගාථාව. නපරෝ පරන්නිකුබ්බේතහ නාතිමන්නේත කත්ත චිනං කංචි ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය. අදහස. එකෙක් අනෙකකු නොරවටන්නේය. නොරවටා අනෙකකට අවමන් නොකරන්නේය. ව්‍යාරෝසනා නම් වූ කය හා වචනය පිළිබඳ විකෘතියෙන්ද, පටිඝ සංඥා සංඛ්‍යාත මනෝ විකාරයෙන්ද එකෙක් අනෙකුකට දුකක් නොකමැති වන්නේය. නොකමැති වේවා. හත්වෙනි ගාථාව. මාතා යතහ නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවාම්පි සබ්බ බහුතේසු මාන සම්භාවේ අපරිමාණං. මව යම්සේ තමාගෙන් ඇති වූ එකම ඖරස පුත්‍රයා ජීවිත පරිත්‍යාගයෙන් උවත් රක්නේද, ඒ පරිද්දෙන්ම සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිත් වඩන්නේය යයි. අටවෙනි ගාථාව. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්ධං අදහොච තිරියංච අසම්බාධං අවේරං අසපත්තා.
අදහස. උඩද යටද සරසද සතුරන් යයි කියන ලදද. සීමාවකදු නැතිව අතරතුරවත් වෛර චේතනා පහළවීමක් නැතිව සතුරන් රහිතව සියලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රිය සහගත සිත වඩන්නේය යයි. 9 වෙනි ගාථාව. තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. අදහස. සිටින්නේද ඇවිදින්නේ හෝ උන්නේ හෝ නිදන්නේ හෝ යම්තාක් මෛත්‍රිය සහගත සිහිය ඉටනු කැමැත්තේද ඒ තාක් පහ වූ මිද්දය ඇතිව ඉටන්නේය. මෛත්‍රී විහරණය මේ බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ විහරණයයි ප්‍රකාශ කළහ. 10 වෙනි ගාථාව. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේදං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති. අදහස. සත්වයක් පුද්ගලයෙක් ඇත්තේ ඒ යන මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ ලෝකෝත්තර ශීලයෙන් සිල්වත් වූයේ සෝතාපට්ටි මග්ග සම්මා දිට්ඨිය යයි කියන ලද දර්ශනයෙන් යුක්ත වූයේ සකෘදාගාමී අනාගාමී මාර්ග දෙකින් වස්තුකාමයන්හි ගිජු බව දුරුකොට ඒකාන්තයෙන්ම නැවත ගර්භයෙහි විසීමට නොපැමිණෙන්නේය. සුද්ධාවාසයක ඉපිද එහිම රහත් බවට පැමිණ පින්වන් පාන්නේය යයි 10 වෙනි ගාථාවේ අදහසයි. මෙලෙස මෙහි සඳහන් අර්ථයන් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ සඳහන් වන ලෙස ඉදිරිපත් කරන ලදී. විමසුම් හැකියාවකින් යුක්තව පිළිගන්නෙත් නැතුව නොපිළිගන්නෙත් නැතුව අර්ථය කෙතකින් ඉලිප්පෙනවාදයයි සෙවීම සඳහා ඔබ සියලු දෙනාටම අන්තගාමී නොවි විමසුම් ඇත්තන් හට තබන නිදහස් අවකාශයකි. විමසීමෙන් යුක්තව අර්ථනය විවරණය කරගන්නා සේක්වා. තෙරුවන් සරණයි.